විටමින් D අඩුවක් තියෙනකොට අපේ සිරුරේ ලොකු වෙනසක් වෙනවා කියලා. අද වීඩියෝවේ විටමින් D අඩුව නිසා ඇතිවන ලක්ෂණ 5ක් ගැන පැහැදිලි කරනවා. ඔයාලත් බලන්න ඔයාලට මේ වගේ ලක්ෂණ තියෙනවද කියලා. සිරුරේ වේදනාව සහ ශක්තිය හීනවීම. මුලින්ම සිරුරේ වේදනාවක් අමාරු බවක් දැනෙනවා නම් විටමින් D අඩුවක් තියෙන්න පුළුවන්. දවසේ වැඩ කරන්න සමහර වෙලාවට අමාරු වෙන්නේ විටමින් D අවශ්‍ය ප්‍රමාණය ඔයාලට අඩු වෙලා තියෙනවා නම්. නිතරම සෙම සහ සෙම් ප්‍රතිශ්‍යාව ඇතිවීම. දෙවැනියට මේ ගැන කතා කරනවා නිතරම සෙම් ප්‍රතිශ්‍යාව වගේ වායු ආසාදනය වලට තියෙනවද? එහෙනම් ඔයාගේ ආරක්ෂක බලපෑම අඩු වෙලා තියෙන්න පුළුවන්. අධික වෙහෙසක් දැනීම. වැඩි වශයෙන් දවස පුරාම ඔයාලට වෙහෙසක් දැනෙනවද? අපි හිතනවා මේක ස්ට්‍රෙස් එක නිසා මෙහෙම වෙනවා ඇති කියලා. හැබැයි විටමින් D අඩුව නිසාත් ඒක හේතු වෙන්න පුළුවන්. අස්ථි ශක්තිය අඩුවීම. අවසාන වශයෙන් මේක කතා කරනවා. ඉතින් විටමින් D ගැන කතා කරොත් අපි දන්නවා අස්ථි වලට තමයි ශක්තිය ලබා දෙන්නේ කියලා. අස්ථි දුර්වල වෙලා වේදනාකාරී හැඟීමක් දැනෙනවා නම් ඔයාලට විටමින් D අඩුවක් තියෙන්න පුළුවන්. මොකද විටමින් D මගින් තමයි අස්ථි වල ශක්තිය තියාගන්න උපකාරී වෙන්නේ. දැන් අපි බලමු විටමින් D අඩුවයි කවුද කියලා. වයස 60ට වැඩි මහලු පුද්ගලයන්ගේ ශරීරයට විටමින් D උරා ගන්න නැහැ. ඉතින් මෙයාලගේ එළියෙන් විටමින් D හදන හැකියාව අඩු නිසා එයාලට විටමින් D අඩුවක් තියෙනවා. ගැබිණි මව්වරු සහ දරුවන්. ගැබිණි කාලයේදී කුඩා දරුවන්ටත් විටමින් D බොහොම වැදගත් වෙනවා. ඒ නිසා මෙයාලට විටමින් D අඩුවක් තියෙනවා නම් ඉමුනි සිස්ටම් එකට විශාල අවාසියක් වෙනවා. එලිමහන්ට යන්නේ නැතුව ඉන්ඩෝර් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන පුද්ගලයන්. ගොඩක් වෙලාවට ගේ ඇතුළේ ඉඳලා ඉරිදට පමණක් එළිය බලන අයට මේ විටමින් D උන්නතාවය තියෙන්න පුළුවන්. ඩාර්ක් ස්කින් එකක් තියෙන අය. ඉතින් මෙයාලගේ මෙල්ලින් ප්‍රමාණය වැඩි නිසා සිරුරට එළියෙන් විටමින් D හදන්න අමාරු වෙනවා. ඒ නිසා ඩාර්ක් ස්කින් එකක් තියෙන අයත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනි. විටමින් D අඩු ආහාර කන අය. ආහාරයෙන් විටමින් D ලැබෙන්නේ විශේෂ ආහාරවලින්. ඒව තමයි මාළු, මස්, බිත්තර වගේ දේවල් ආහාරයට ගත්තොත් ඔයාලට මේ විටමින් D ලබා ගන්න පුළුවන් වෙනවා. විටමින් D අඩුව වළක්ව ගන්න දවසකට විනාඩි 15ත් 20ත් වගේ වෙලාවක් සූර්යාලෝකයේ යට ඉන්න පුළුවන්. ඒ වගේම තමයි කෑමෙන් විටමින් D ලැබෙන ආහාර ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මාළු, කිරි, බිත්තර වගේ ආහාර ලබා ගත්තොත් විටමින් D බෙහෙත් බොන්න නැතුව ලබා ගන්න පුළුවන් ශරීරයට. ඉතින් ඒ වගේම තමයි විටමින් D සප්ලිමන්ට් එකක් ඕන කියලා හිතනවා නම් ෆාමසිස්ට් කෙනෙක්ගේ උපදෙස් මත ඔයාලට ඒ සප්ලිමන්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඔයාටත් මේ වගේ ලක්ෂණ තියෙනවද කියලා බලලා ඔයාත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම තමයි ඔයාලට මේ වගේ වැදගත් තොරතුරු ලබා ගන්න අපේ ෆාමර් ඩොග්ස් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ බලන වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා.